සිහිල් සුලන් රැලේ දසත ගාලන්නේ මදනල සුලගින් සිත් සාන සන්නේ ධම්මසන්නායේ ඔබ සැර සෙන්නේ සාදුනදක් පාල මුව පාතුරන්නේ දහම්මමාගාංග ගලාන යනවා ලෞතුරු ගුණ සුව දද පැතිරෙනවා ඒ ගුණ දාමට සිරස නැමෙනවා යලිත වරක් ඔබ සාදු කියනවා සඳ අම්රාසය විඳ ගන්නායේ සැරසෙන්නේ පාලමුව සුපින්වත සීලයේ පිහිටන්නේ පන්සිල් සමාදන් වෙන්නායේ සැරසෙන්නේ තෙවරක් නමාස කාරය ඔබ පවසන්නේ සීතල සඳ රැස පහස සුවින්ද වාතලමෙන් නිද හස ගති බැන්ද දෙවියනි සුරලොව වසන සුනන්ද ඒවා බන ඇසුමට සිත කැන්ද සාරද නීරද චන්ද මරිචි කේර සමුද්ද සමුට්ටිත බීචි දේව නදී ජාල භාසනකාරේ සෝබතේ භාගවා පණ්ඩර කිත්තේ අන්ධකාර හරිතුම් මනහාරං බුද්ධ සුභාසිත විඤ්ඤුධාරං සන්තානං සෝකාභයහාරං වන්දේ ධම්මං පරමෝදාරං පලංදායතේ යන්තේ දින්නං නිරන්තරේහං අංජලි කරණං සාවක සංඝගානා ගුණ පුන්නං වන්දේ ශාසන උදකේ පාදුමං තෙරුවන් නෑමද සේකර ගුණ ආරම්භනවා
සාඳහම් පාන්සිල සැදැහෙන් දල්වනවා සම්බුදු දහම කාවේ කර ආද පවසනවා ඇසුමට සුපින්වත් සෑම දෙන සැරසෙනවා ලෝතුරු බුදු දහමට සිත දෙන්නේ උත්තම බණ පාද ඇසුමට එන්නේ සිහින දොරට වායේ එක මුතු වන්නේ සාදු නදින් දැන් බණ ආගන්නේ මිනිසා නිතර සිතෝ වෙලේ වර දක බැඳිලා පින්වත බැරදි කරනවා තන නොත නද බලලා රාගේ සිතට දම්නස ඇත එකතු වෙලා වෙනසෙන අයුරු කියනෙමි අද කාවේ කරලා සම්බුදු දහමට සිතෝ වේලේ දුන්නේ බණ අහගන්නායේ සෑම සැරසෙන්නේ තුන් සිත පහදා දහම් දේශන්නේ සුපින්වතුනි බණ පද ආගන්නේ ජීවිතයට නාව අරෝනැලෙවන්නේ බුදු දහමයි නීති සුවය සාදන්නේ බුදු දහමින් නීතේ සිත සානසන්නේ ජීවිතයට මායේ බණ ආරගන්නේ සම්බුදු පියාණන් වහන්සේ සත්වග සතට මහා කරුණාධ්‍යාසයෙන් දෙසු සුනිමල දහම් දෙසවන්පත් යොමු කරන්නට සැරසෙන සුපින්වතුනි සිත කය වචනය යන තුන්දරම සංවර කරගෙන අසන්න මේ බුදුබණ පදය ඔබේ ජීවිතයට මේ උතුම් වූ බණ පදය
ජීවන ගමනට එකතු කර ගන්නට සිතා ගනිමින් අපි මෙසේ මේ උතුම් ධර්ම දේශනයට දෙසවන් පත් යොමු කරමු. සවනක් ගන රැස දහරා නිති වේදනවා මගේ ලෝතර බුදු සමිඳුන් දහම් දේශනවා ජේතවනය වෙත පින්වත ඔබගෙන යනවා සිදුන පුවතක් අරබයා දහම් දේශනවා සිදුන පුවතක් අරබයා දහම් දේශනවා සවුවන් නිතේ පෙරේ වරමින් උන්නා සත් වග සතටම මඟ පෙන්වන්නා අමාදාර ලොව දසත ගාලන්නා සම්බුදු සමිඳුන් අරමෙහි යොන්නා ජේතවනය දැන් සුසුවඳ වෙනවා ලෞතර බුදු හිමි දහම් දේශනවා තරුමැද පුන් සාඳ මෙන් දෙදුලනවා එම කල පින්වත මෙය සිදු වෙනවා එම කල පින්වත මෙය සිදු වෙනවා රූපෙන් නිතේ බබලන එක් ලන්දෙකි ඇය කෙරෙහිම සේත ලොල්ලොන හැඩකේ සාසන දිය මාත පෙයුමක් විලසකේ සුපිපුන සංග රුවනක් වැඩ සිටි සමයකේ රූපෙන් බබලන මේ ස්ත්‍රියට සිත ඇදලා ගොස් පින්වත මෙලෙස ඇය කෙරෙහිම සිත බැඳලා විලස ඔකට ලෙවෙීමේ භික්ෂුව මෙලෙස ඔකට ලෙවෙීමේ භික්ෂුව මෙලෙස පින්නතුනි එදා ජේතවනාරාමේ කාන්තිමත් ශාන්තිනායක තිලෝතිලක අංගීරස අප තථාගත බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමේ තරුමැදට වන් පුන්සඳක් මෙන් සව්වන් පිරිවරාගෙන වැඩ වාසය කරනවා මෙන්න මෙකල එක්තරා පෘථග්ජන භික්ෂුවක් රූප සෝභා සම්පන්න එක් ස්ත්‍රියක් කෙරෙහි ඇලුම් කරමින් රාගෙන් සිත දැන්
පින්වත දැවේලාය ස්ත්‍රිය කෙරෙහිම සිත බැඳෙලාය ඇයව ලබන්නට සිත පෙරේලාය මොහෙන් මේ සිත කිලිටු වේලාය මොහෙන් මේ සිත කිලිටු වේලාය ඇය කෙරෙහිම සිත ඇදලා යන්නේ බවුන් වඩන්නට නැහැ සිත දුන්නේ ඇය ගැනමයි මීතේ මෙලෙස සිතන්නේ ඇයව ලබන්නලු සිත දේවයන්නේ දරුවත් කාවාත ගතවාට කරලා සිත පින්වත ඈත මෝහෙන් පෙරේලා රාගික සිත දැන් පින්වත වැඩේලා උන දෙය අසමෝද දැන් සිත් එක් කරලා පින්නතුනි මෙන්න මේ කාලේ අර එක්තරා භික්ෂුවක් මේ ආකාරයට රූපෙන් ඊ타මත් ලස්සන එකාන්තාවක් කෙරෙහි සිත ඇදී ගොස් ඇය කෙරෙහිම සිත සිතා බවුන් වඩන්නටවත් සිත පහදවා නොගෙන කාලය ගත කරනවා පින්නතුනි මෙන්න මේ අතර දෙනෙත් පියා ගත් විට සේනෙන් ඇය පෙනුණා ඇගේ ළඟ සුව සතුට ලබන්නට සිත රැඳුණා ඔකට ලේෝ මේ භික්ෂුව සිත දැන් රෙදෙලා මහාන කමද අතහරින්න දැන් සිත පිරීලා මේ පිළිබඳ සම්බුදු හිමි හට සැලවන්නේ ඔකටලි මේ භික්ෂුව දැන් ඒ කැඳවන්නේ සම්බුදු හිමි තතු පින්වත දැන් විමසන්නේ මේමයි එම කල පින්වත එහි සිදුවන්නේ කරුණා දයා ගති නිරතුරු පාමින්නේ ලෝතුරු සමිදු සඳහම් රස දෙසමින්නේ පින්වත එදා අර භික්ෂුව කැඳවන්නේ
උකට ලිවන්ට හේතුව මේ විමසන්නේ කුමක්ද මහානය වී ආද ඇත්තේ නැතිවද සිත ගාත එක තැන ඇත්තේ ලොල් වී සිත රාගෙන් බැසගත්තේ හේතුව මෙලෙසයි දැන් නාහගත්තේ එදා ලෝතුරා බුදු සමිඳුට මේ පිළිබඳව සැලවෙලා උන්වහන්සේ ඇතිතතු දැනගෙන දැන් මේ භික්ෂුවට මෙන්න මේ විදිහට උන්වහන්සේ දේශනා කරනවා මේ කාලදී පමණක් නොව තොප මහානයදා මේ ස්ත්‍රිය කෙරෙහි බැඳ සිත තිබුණි රඳා පෙර කළ පුරුදු සිත යට දැන් මතුව මෙදා මේ ස්ත්‍රියට සිත බැඳිලා මෙලෙස මෙදා ස්ත්‍රිය ගැන නිතරම සිතමින්නේ කුමක්ද මානය නුඹ කරලන්නේ මේ ස්ත්‍රිය හින්දයි මෙය වන්නේ තොපගේ ජීවිත යදවැනසෙන්නේ අතීත පුවතක් පින්වත එවිට පාදා දෙන්නට හිමි සාදෝවට සරසොනි පින්වත දැන් මේ ලෙසට අසන්න ඒ ගැන පින්වත හොඳට අසන්න ඒ ගැන පින්වත හොඳට එදා අප ලෞතුරා බුදුන් වහන්සේ කාලේ වැලිතලාවෙන් වැසී ගිය එක් කතා පුවතක් මෙසේ අර සව්වන් ඉදිරියේ එමෙන්ම මේ උකටලියෝ භික්ෂු ආරබයා දේශනා කරන්නට යෙදුණා ඒ කතා පුවත ශ්‍රවණය කරන්නට මත්තෙන් පින්නතුනි කරුණක් කියන්නම් කවුරුත් නාගන්න සිතුනාමෙ මට මේ පිළිබඳ දැනගන්න සම්බුදු දහම අසමින් ඔබ සැමෙන්න දෙනවද සාදු නද ගුවනට මුසුවන්න සඳහම් මමා ගන්තෙර තුල පීනන්නේ අමරස සදිසි සඳහම් රස විඳ ගන්නේ බුදු බණ අසන්නයි ඔබේ සිත
එක් වන්නේ සාදු නදින් යලි බණ පද අරබන්නේ ඈත අතීතෙට පින්වත ඔබගෙන යනවා බාරණැස් පුරවරයට දැන් සිත යොදවනවා බම්බදත් නම් මානිරේඳුන් එයි රාජ වෙනවා එම කාල පින්වත මෙමයි එයි සිදු වෙනවා දස රාජධාමින් නිරේඳුන් රට කරවන්නේ තම දරුවන් විලසින් රට වැසේ අට සලකන්නේ එම කාල එක් බමුණුගේයක පින්වත වන්නේ කුමරෙක් මව්පිය දාවයි උපත ලබන්නේ අතීතයේ බරණැස් නුවර බඹදත් කියන නිරිඳුන් රාජ්‍ය කරන කාලේ එක්තරා බමුණු කුලයක බමුණු ගෙදරක කුමාරයෙක් උපත ලබනවා මේ කුමාරයා පින්නතුනි දින සති ගෙවිලා කාලය යනවා බමුණු පුතුද ඇති දැඩි වෙනවා කාලය ගෙවිලා පින්වත මෙමයි මේ පුතු දැන් ඇති දැඩි වෙනවා මේ පුතු දැන් ඇති දැඩි වෙනවා දින සතේ ගෙවිලා මාසද ගත වේ මේ කුමරා දැන් ලොකු වෙන්නේ සිල්ප සතර දැන් ඉගෙන ගන්නටයි මේ කුමරා දැන් පිටවන්නේ මේ කුමරා දැන් පිටවන්නේ ගන්ධාරය නම් රටටයි පින්වත මේ ලෙස කුමරුන් පිවිසෙන්නේ දෙසාපාමොක් ඇඳිරිඳු නිවසේ සිල්ප සතර දැන් කරලන්නේ සිල්ප සතර දැන් කරලන්නේ මුළු දඹදිවට පැතිරෙන නාම පාරසින්ද ඇඳිරිඳු දිසාපාමොක් නිවසේ සින්ද රැඳිලා බමුණු කුමරුන් මෙහි දී එක්ද
සුසැට කාලාවට සේතෝ වේලේ දෙයි ආදද සුසැට කලාවට පින්වත දක්ෂ කම රැඳුනා දිසාපාමොක්ගේ ඇඳුරු තෙම තම නිව සෙහිම සිප්මල ළඟ සිල්ප දෙන කුමරුන් සිල්ප අරගන්නවා මනවින් එදා මේ ආකාරයට ගන්ධාර දේශේ තක්ෂිලා නුවර දිසාපාමොක් කියන ආචාර්යවරයා සමීපයට ගොස් මේ බමුණු කුමාරයා පින්නතුනි සිව්සැට කලාවම ඉගෙන ගන්නවා මෙසේ පින්නතුනි දුන්නු සිල්පද කඩු සිල්පද කුමරුගේ දැන් නිමවන්නේ සිව්සැටේ කලාව දැන් මේ කුමරුන් දැනගන්නේ සියලු සිල්ප නිමා වෙලා යාලි මැඳුරට පිවිසෙන්නේ යනුවෙන් සිතමින් ගුරුපා කමලයි දැන් නම දෙන්නේ අන් සැමටම වැඩියෙන් නොහු සිල්පය දන්නේ ගුරු සිත නැහැ කවදාවත් ඔහු රින්දන්නේ අන් සැමටම වඩා ඔහුය ඉදිරියටම එන්නේ එනිසයි මේ ඇඳිරුතුමා මිය කරලන්නේ සිල්ප සතර නිමා වෙලා ගම රට යන්න සැරසෙන මේ කුමරාවිය පානම දින්න ඇඳිරිඳුවේ කුමරුන් තම අසලට ගෙන්න සිදු කළ දෙය පින්වතුනි දැන් අහගන්න සිදු කළ දෙය පින්වතුනි දැන් අහගන්න අන්සෙසුවන් පරදා සිල්පය ලැබගත්තා දක්ෂ සිසුවා මවුය කියා ඔහු පිළිගත්තා රූමත් තම දියණිය දැන් අසලට ගත්තා මේ කුමරුට ඇය පාවා දෙන සිත ගත්තා සුසැට කාලාවෙන් නිරතුරු දක්ෂ වුණ දුනු සිල්පයට කඩු සිල්පය සුරු කෙරුණ ඕනම යුද්ධයක් ජයගෙන සැනක එන මේ කුමරුන්ට තම දියණිය
පාවාදීන දැන් කුමක්ද සිද්ධ වන්නේ මෙන්න මේ දිසාපාමොක්කාචාර්යතුමා මේ බ්‍රාහ්මණ කුමාරයාට තම දියණිය ආවාහ විවාහ කරලා දෙනවා. ඒ විතරක් නෙමෙයි මේ කුමාරයාට චුල්ල ධනුද්දර නම් ගෞරව නාමයද ලබා දෙනවා. ඉන්පසුව පින්නතුනි රන්නාබරණගෙන ඇය සාරසෙනවා රන්සලු පෙළේ දැන් ඇය ගන්වනවා අතපැන් වඩලා පාවා දෙනවා පාද දෙපා නැමද දැන් දෙදෙනම පිට වෙනවා පිය ඇඳෙරෙඳුගේ සේවය හින්දා දක්ෂ සිසුවා මේ මව බවරන්දා ගුරුවරයාගේ තාම දියණිය කැන්දා පින්වත දුන්නාය අතිනාත බන්දා පින්වත දුන්නාය අතිනාත බන්දා පින්නතුනි දැන් මෙසේ තමන්ගේ දියණිය මේ චුල්ල ධනුද්දර කියන කුමාරයාට පාවා දෙනවා මෙසේ පාවා දී අතපැන් වඩා මේ දෙදෙනාට දැන් අවසර දෙනවා චුල්ල ධනුද්දරගේ නිවසට යන්න එසේ පින්නතුනි අවසර දුන් පසු වැඳලා දෙපා අවසරගෙන දෙදෙනාම දොනු ඒතලද ගෙන පින්වත දෙදෙනාම පිටවිය මෙලෙස යන්න මාවත සොයමින් පින්වත වේය මහවනයට පිවිසෙන්න කුමරිය සමගින් මෙලෙස යන්නේ මාවනයට දෙදෙනම ලං වන්නේ වනාන්තරයේදී මෙය සේදෝවන්නේ දෙදෙනා එන පෙර මඟ මෙය වන්නේ ශක්තිය පින්වත පර්වත වන්නේ සටනට ඕනෑම ශක්තිය වන්නේ කන් දෙක සොලවා සොඬවැල ගන්නේ ඇත් රජි දෙකු මේ වනයේ ඉන්නේ දෙදෙනා එන පෙර මඟටයි එන්නේ මෙය දැකන
කොම රුන් බියවන්නේ දුනුයේ තලගෙන මෙය කර මේ මයි පින්වත එයි සිදුවන්නේ මේ මයි පින්වත එයි සිදුවන්නේ ශක්තිය ආරන් පින්වත දැන් දුන්නගෙන ඊතල ආරන් වේරවේරිය රැඳුන තැන වින්දා පින්වතුනි සැනකින් කුමරුවෙන වැදුනා ඊතලය පින්වත ඇතුන්නාට වැදිලායි තලය පින්වත මේ ලෙසට පැලුනා කුම්බස තලයම මේ ලෙසට දෙකාකොල් සතර පින්වත විය වෙවුලන්ට වැටුනා අර ඇතුන් පින්වත පොළොව වෙත මෙය දැක කුමරිය දැන් තෝටවන්නේ සැමියාගේ ශිල්පය දැන් ආගයන්නේ ඇතුද මරා පෙර මඟට යන්නේ මේමයි මීළඟ එයි සිදුවන්නේ කවියෙන් කවියට දිගටම දෙසන විට පින්වත මේ දෙයසෙත රැඳුන කම්මැලි කම නින්දේ මත දුරවන් දෙනවද සාදුනා දක් පැතිරෙන්න සාදු සාදු ආණ්ඩ දසයාත යන්නේ දහම් මසන්නායේ සිත පාදින්නේ යලිත වරක් අපේ දඹදිව යන්නේ සාදු නදක් ඔබ යලි පාතුරන්නේ
එදා පින්නතුනි මෙන්න මේ ආකාරයට අර හස්ති රාජයා තමන්ගේ දුනුයි තලවලින් මරා දමනවා. මෙසේ මරා දමලා මේ චුල්ල දනුද්දර සමග අර තමන්ගේ ආදරණීය බිරිඳ මේ රෝමත් දියණිය සමග දැන් ඉදිරියට ඇදෙනවා. මෙසේ ඉදිරියට ඇදෙන විට පින්නතුනි පන්සියක් පමණ සොර මුල කොත් වෙනවා. මරලා සතුන් දාඩ මාසගෙන තොටු වෙනවා. පුංචා දාඩ මාස මේ ආය දැන් කනවා. ඒ අතර මෙලෙස පින්වත එහි සිදු වෙනවා. පිච්චෙන ආර මාසවල සොව දායය පිච්චෙන ආර මාසවල සොව දායේ පැතිරෙන්නේ දැනිලා මේ සුවඳ එදා කුසගෙනිවන්නේ. චුල්ල දානොත් දර කුමරා මේම කියන්නේ. පින්වත තම කුමරියටයි ඔහු අමතන්නේ. ආදර සොඳුරිය මියා ගන්න දැනෙනවා කුසගෙන බැහැ ඉවසන්න. සොරුන් අතන ආර තැන සිටමින්න මස් පුච්චන යෝරු හොඳට බලන්න. සොඳුරිය ඔබ ඔවුන් ළඟට දැන් පිවිසෙන්න. පුච්ච පුමාස කොටසක් ඔබ අරගෙන එන්න. ඉල්ලාගෙන එන ලෙස මාස දැන් පවසන්න. විය කුමරා තම කුමරිට මෙහෙම කියන්න. ආදර සොඳුරිය මෙයා ගන්න යනු මැන ඔබ අර සොරු හමුවන්න. මස් කොටසක් ඔබ ඉල්ලන් එන්න. අරගෙන විත මාගේ කුස පුරවන්න. හිමි සඳු කිව් ලෙස ඇය දැන් යන්නේ. සොරුන් හමුවටයි එයි පිවිසෙන්නේ. කිව් ලෙස හිමි සඳු මස් ඉල්ලන්නේ. මේ මයි පින්වත එයි සෙදුවන්නේ. වෙහෙස වෙලයි අපි මස් පුච්චන්නේ.
කොමද නුඹලට මම යදෙන්නේ සිතමින් මේ සොරු එයි දැන් උන්නේ අමුලේ ඇති මාස කැබලිය දුන්නේ රතුලේ පෙරි පෙරි යන යාර මාස ගන්න කුමරිය විය හිමි සඳු දැන් හමුවන්න දෙපින්වතුනි හිමි සඳුවාට දැන් අන්න මීළඟ උන දෙය ඔබ සැම විමසන්න පින්නතුනි දැන් අර අමු මස් කැබැල්ල අරගෙන යනවා මේ කුමරිය මෙසේ අරගෙන ගොස් පින්නතුනි මේ ස්ත්‍රිය අර ස්වාමි පුරුෂයාට දෙනවා දුන්නට පසුව ඔහුට ඒ වෙලාවේ පින්නතුනි ලේ පෙර පෙරා දුන්නේ අමෝ මස් ගොඩට කොමද කන්නේ අමු මස අපේ දෙදෙන පුච්චපු මස නොදුන් හින්දා සිතරිදුන ඇවිලොනි කෝගින්න කුමරුගේ දැන් ඔන්න ගොස යලි මේ මාස ටික යලි දීපන් අමු මාස කන්නට බෑ නොවැකිය පාන් අරගෙන හැකිනම් මේ දෙය අහපන් පුංචපු මස ආරගෙන මේ ඇදියන් කේවත මෙලෙස පින්වත මේ ලෙසින් එදා අමු මස ගොස් දෙනවා කුමරිය සොරුට එදා පුංචපු මස නොදුන් හින්දා සිතද එදා කැළඹි යුද්ධයක් කරනට සිතුනි මෙදා එකිනෙක සොරොදැන් පින්වත එනවා කුමරුන් නායදැන් යුද්ධ කරනවා සුසට කලාව ඔව්පෙන් වනවා පින්වත මේ මයි එයි කරලනවා පින්නතුනි දැන් සොරුන් 499ක්ම මේ චුල්ල දනුද්දර කියන කුමාරයා මරලා දානවා පින්නතුනි දැන් අවසානයේ ඉතිරි වෙන්නේ කවුද අර නායක සොරා පමණයි ඔහු පින්නතුනි යුද්ධෙට මේ ලෙස ඔව් පැමිණෙන්නේ
මෙහෙමයි පින්වත යොද්ද කරන්නේ දෙදෙනා අතරේ සටනකි යන්නේ පින්වත මෙමයි එයි සිදුවන්නේ අරගෙන වෙරවිරිය මේ දෙදෙනටා යුද වදිනවා මහා වනයක මෙලෙස මෙදා පෙරලේ මේ අත යුද්ධය කීයදා දුන්නා පහර පිට පාරද දෙදෙන බදා පෙරලා කුමරු සොරු මත දැන් හිඳ ගන්නේ ගෙල කපලා දමන්නයේ මේ සැරසෙන්නේ කුමරියගෙන් කඩුව මේ කුමරා ඉල්ලන්නේ මේමයි පින්වතුනි එයිදී සිදුවන්නේ මගේ රුසපුව හට ගැලපෙන පොරොසයකි මෞනං දක්ෂ උසොරේ නායකයකි මොහු ලැබ ගන්න මගේ සිත දැන් තිබෙන සකී මේ ලෙස සිතා කළ දෙය දැන් අසනු සකී මේ ලෙස එදා බිම පෙරලේ සරුන්නා සොරු මත නැගී මේ කුමරා පසුවන්නා ඉල්ලයි කාඩුව කුමරිය මෙය කරමින්නා තමයි මිසඳුට කාඩු කපවයි ඇය දුන්නා කාඩුව එදා අර සොරුගේ අතට ලං වුණා කාඩු කපවයි පින්වත කුමරුන්ට හිමි වුණා තව ජීවත් වන්නට දැන් පිනක් සපිරුණා මින් පින්වත සොරු දැන්නේ පලය නෙලන්නා
අරගෙන කඩුව සැනකින් සැර සෙනවා කඩු කොපුවයි අතේ කුමරාස රෙන වෙනවා කඩු තොඩ කුමරෝගේ ගෙල වෙත ලං වෙනවා චිරි චිරි ගගා කඩු තුඩ දැන් එහි යනවා සොරුගේ පාර වැදිලා මේ කුමරාය වැටුනා මැරි ආසරණ මේ කුමරාය කිසිවක් කර ගාත නොහැකිව ආසරණය පින්වත දානොන්දර කුමරා මැරුවේය පින්නතුනි දැන් කුමක්ද සිද්ධ වුනේ අර චුල්ල දනුත්තර කුමාරයා සොරුගේ කඩු පහරින් මිය පරලව යනවා එදාර සොරුව පරාජයට පත් කරලා ඔහුගේ සිරුර මත ඉන්න කුමරා තමන්ගේ බිරිඳගෙන් කඩුව ඉල්ලපු වෙලාවේ පින්නතුනි දුන්නේ කඩු කොපුවයි මේ කුමාරයා අතට කඩුව දුන්නේ පින්නතුනි අර සොරු අතටයි එයින් නික්මන් වූ සොරු අර කුමාරයාගේ ගෙල කපලා මරා දමනවා ඉන් පසුව පින්නතුනි කුමක්ද සිද්ධ වෙන්නේ සොරු සමගෙන් මේ කුමරිය පෙරට ඇදෙන්නේ එනමුදු සොරු මේ මායියේ සිතමින් යන්නේ මෙතුවක් දුර ආසැමියා මෑයනේ මාරන්නේ දිනයක මාහටත් මෙලෙස මෑයයි කරන්නේ ඇති දැඩි සිරුරක් ඇති ආයේ කොන්දක ඔහුගේ රුව ගුණ පිළිබඳ එයි දැක ඔහුට ප්‍රේම කොට මා මරණසක මතුවේ සොරුගේ සිත යට දැන් සැක මෙසේ සිතා මේ සොරු සිතමින්නේ මැයව දමාමම වනයෙන් යන්නේ ඇගේ වස්තු මමමයි ආරගන්නේ
සිතමින් මේ මායි එයිදී යන්නේ දැන් පින්නතුනි කුමක්ද සිද්ධ වෙන්නේ මේ සරු කල්පනා කරනවා මොහු මේ කාන්තාව කුඩා කල ඉඳන් දනාඳුනගත් මෙතුවක් දුරාපෝ තම ස්වාමි පුරුෂයා මරුවා නම් මේ මාව තවත් පුරුෂයෙක් හමුවේ නොමරා සිටීවිද මේ සැකය මතුවෙලා පින්නතුනි දැන් ඔහු කුමක්ද සිද්ධ කරන්නේ මෑ රවටා ඇගේ සියලු රන් රිදී මුතුමැණික් ආදී අරගෙන පින්නතුනි එක්තරා ගංගාවකින් එතරට යනවා ඔහු පවසනවා මේ විදියට රන් රිදී මුතුමැණික් ආද පැලඳ බෑ මේ ගඟෙන් යන්නට අවැසි වෙයියේ සියලු දෙය දැන් මෙමාට නොඹ ගලවා දෙන්නට උතුරු සලුවක් අරන් පෙන්වත සියලු වස්තුව ඒ දෙසරේ කොට ගැට ගසාගෙන අරන් යනවා පින්වතුනි දැන් ගඟෙන් ගොඩට මේ ගොඩ ඉස්ත්‍රිය නවතලයි යව ඒ ගොඩ වෙත දැන් පිවිසුනේ යලෙත එනවා කියාලයි ඇය රවටලා පෙට උනේ ගඟෙන් මේ ගොඩට එන තෙක් යසරු ඇය මෙලෙස දැන් විමසුවේ එවිට මෙලෙසයි පින්වතුනි දැන් ඒ දේ තව සිදුනේ පින්නතුනි දැන් මොකද උනේ දැන් අර සොරා මේ ස්ත්‍රියගේ සියලු රන් ආභරණ අරගෙන ගඟෙන් එතරට ගොස් ඔහු පින්නතුනි ඈතට යනවා දැන් මේ කාන්තාව මේ ස්ත්‍රිය පින්නතුනි මේ කොට ඉඳගෙන බලාගෙන ඉන්නවා සොරා නැවතෙනකම් නමුත් පින්නතුනි ඔහු පැමිණියේ නෑ එහිදී පින්නතුනි සක් දේවේන්දුට මේ බව වැටෙන්නේ පෙරවර සමගින් මනුලොව එන්නේ කනහිලේ වෙසගෙන අවෝදැන් එන්නේ මේ මයි පින්වත එයිසෙදවන්නේ මාස කැටයක් අරගෙන තම මුඛයේ රඳවා එයි කැනහිලා පින්වතුනේ මේ ලෙස සොලවා ඒ අතරේ මාතලේ දේව පොත් මෙය කලබා ගංගාවේ මාළුවෙක් වෙසගෙන සිටියා
මෙන්න මේ ආකාරයට පින්නතුනි මේ කැනහිලා මස් කුට්ටියක් අරගෙන මේ ගංගාව ළඟින් යන්නට එනවා. ඒ වෙලාවේ මාතලේ දෙවිය පුත්‍රයා පින්නතුනි මාළුවෙකුගේ වෙස් අරගෙන අර ගංගාවේ පියඹා යනවා, පීනා යනවා. මෙසේ පීනා යන විට පින්නතුනි ඔහු ගොඩට පයින්නවා. ඒ වෙලාවේ එය දුටු කැනහිලා මස් කොට්ටිය අතර දමා අල්ලන්නට සැරසුණා මාළුවා මෙලෙස එදා. ඒ අතර පන්සිලු දෙවියන් මෙලෙස මෙදා ඔක්කොසෙකු වෙසින් විත් මස් ටික අරන් ගියා. මාළුවා යලේ ජාලයට පැන ගන්නේ පීනා ඕගං දිය සැඟවන්නේ උකුසු වෙසින් විත් පන්සෙලු වන්නේ පින්වත මස් ටික දැහැගෙන යන්නේ. මේ දුටු ස්ත්‍රිය සින ආසලනවා පින්වත මෙය දැක මේම කියනවා අවඥාවටය සින ආසලනවා ඇයි ස්ත්‍රිය තොප දැන් විමසනවා. පින්නතුනි දැන් සක්‍ර දේවේන්ද්‍රයන් එසේ නැතිනම් අර කැනහිලෙකුගේ වෙස් අරගත්ත මේ සක්‍ර දේවේන්ද්‍රයාට උන දේ බලා අර කාන්තාව hina වෙනවා. පින්නතුනි මෙසේ සිනා සලන විට පින්නතුනි සක් දෙවිඳුන් මෙන්න මෙහෙම පවසනවා. දඩයම් කළ ගත් මුව මස දේනුවද අතහැර දමා පින්වත පල බුදිනවද ස්ත්‍රිය නුඹත කරගත පව දන්න වද මට නැති උනේ මස් ටික පමණකි සිතුවාද සොරුලාවාය නුඹේ සැමියා මරා දමන්නේ නුඹට මෙලෙස සැමියාත් නොමැත ලැබෙන්නේ සොර දෙටුවත් රන් රෙදිය කරගේ අරගෙන යන්නේ පතිවෘතා ධර්මය ගැන දහම් දේශන්නේ මෙලෙසයි පින්වතුනි මේ දෙය නිමවන්නේ
ජාතක චුල්ල දනොත්දරයයි නිමවන්නේ ස්ත්‍රිය පෙළේ බඳව විශ්වාසය වන්නේ ඇය හට උකට ලේව කුමාරෙකු මිය යන්නේ භික්ෂුව එම කාල චොල්ල දානොත්දර නුඹ බව හොඳ ඇටි දැනගන්න මෙකලත් නුඹේ සිත කිලිටු කරන ස්ත්‍රිය බව නුඹ දැනගන්න සක් දෙවිඳුන් ලෙස පැමිණියේ බුදුන මම බව අවසිය දැනගන්න මේ ලෙස පැහැදිලි කරලා දුන්නා සම්බුදු සමිඳුන් එයොන්න ඒ සමයේ ස්ත්‍රිය නම් මෙකලත් භික්ෂුව නුඹේ සිත කිලිටු කරන ඒ ස්ත්‍රියමයි එදා චුල්ල දනුද්දර නම් භික්ෂුව නුඹයි සක් දෙවිඳුන් ලෙස එදා කැනහිලෙකුගේ වෙස් අරගෙන ආවේ බුදුන මමයි මේ ආදී වශයෙන් බුදුන් වහන්සේ පින්නතුනි පූර්වාපර සන්ධි ගලපමින් එදා මේ ජාතක කතාව දේශනා කරමින් නිමා කරන්නට යෙදුණා. ඒ අනුව පින්නතුනි කාලය ගෙවිලා දැන් නම් පින්වත ටික ටික ඈතට ගත වෙනවා දේසුබුදු බණ පද නවතන්නට මට කාලය ටික ටික ලැබෙනවා පතේ වර්තා දම් රකින්න සැමටම පින්වත මෙතුලින් පවසනවා සාදු නදක් මැද එනම් දෙසුබන සුපින්වතුනේ දැන් නවතිනවා සුපින්වතුනේ දැන් නවතිනවා ජීවන ගමනක හමුන තමයි සැමියා ගැන නිතෙසිත නොමැන තමන්ගේ බිරිඳට තිබෙන සෙනෙහස නිරතුරු සිත තුල රඳනු මැන දෙවියම දහමට පින්වත නිරතුරු ඔබ සමගෙත නිතියම නොමැන සියලු දෙනා පතේ දාමට අනුවම ජීවන ගමනද ගෙවනු මැන ජීවන ගමනද ගෙවනු මැන සුන්දර කැදැල්ල ලස්සන වන්නේ ආදරයෙන් නම් පෙරුණු තැනයි දරුවන් අට ඇතේ අනාගතය නම් මව්පියෝ ළඟ ඇති සතුට තමයි මව්පියෝ ළඟ ඇති සතුට තමයි
ආදර දරුවන් ගැන වත සිතලා වරදින් සිතුවිලි යමනට නයි පින්වත මේ හොඳ කතාව කීවේ වැරදි කරන අයට මත් තමයි දෙසුබුදු දාමයි නිම කරලන්නට කාලය මේ ලෙස පැමිණෙනවා සේන දොරටුවෙන් සමුගෙන යන්නට ටික ටික කාලය එළඹෙනවා එනම් පින්වත සාදුන දක්දී මියගිය ඥාතින් සේවෙනවා සාදු සාදු අඬ පතුරා පින්වත සෑමදෙන මේ ලෙස පින් දෙනවා දෙවියන් සීකර පින් පෙත් දෙන්නට සුපින්වතුනියත් එක් වයවන්නේ දෙවියන්ටයි මේ පින් පෙත ලැබෙලා රට ජාතිය අප රැක දෙන්නේ මේ පින් බලයෙන් දෙවියන් සැනසේ නිවන් මඟට නිති පෙළපන්නේ සාදු සාදු දෙවියන් පින් අරගෙන නිවන් මඟට නිති ඇදෙමින්නේ නිවන් මඟට නිති ඇදෙමින්නේ ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්තේ මේ පින්කම අද මේ ලෙස කරනට සුපින්වතුනි සෑම එක් වන්නේ සංක සොහොයුරාගේ අම්මාසේකර ආසෙරෙසෙත් මල් පොද දෙන්නේ කළ මේ පින්කම අම්මේ අරගෙන නිදුක් නිරෝගී සුව වන්නේ අම්මට මේ පින් ආසිරි පැන්ගෙන සාදු සාදු අපි සෙමින්නේ සාදු සාදු අපි සෙමින්නේ පින්කම කරනට සෑම එක් වේලා එකමුතුකම අද රජ වෙනවා ඔබ සැමටම මම පින් පෙත දේලා පින්වත එනම් මම යනවා කාගෙත් නත් දෙක නලලට අරගෙන සාදු සාදු අඬ පතුරනවා උතුම් නිවන් සුව ලැබුමට පින්වත පින් පෙත මම අද ගෙන දෙනවා ගුණ ධම්මිතර සෑම සෙත් තුල පැතිරේවා පින් දම් කරන පින් සිතු වෙලේ එක් වේවා මිනිසත් කාමට මිනිසත් කාම එක් වේවා උත්තම නිවන්
මාවත නිති හෙළි වේවා උත්තම නිවන් මාවත නිති හෙළි වේවා උත්තම නිවන් මාවත නිති හෙළි සංක සොයුරාගේ ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී චිර ජීවනයේ ලැබේවා. ඒ වගේම සමූහයේ සියලුම සමාජිකාවන්ටත් ඒ වගේම මේ වෙලාවේදී කාව්‍යමය ධර්ම දේශනය ශ්‍රවණය කරන්ට පැමිණි ඔබ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. සියලු දෙනාටම කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා. සියලු දෙනාම ප්‍රාර්ථනා කරන උතුම් වූ නිවනින් සැනසීම ලබන්ට මේ පින් හේතු වේවා වාසනාව වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි.